ඉන්දුසයිරි මුතු ඇටේ කියන්නේ ලංකාවට අපි 65610ක් උදාහරණ 65610ක වර්ගඵලයකට. හැබැයි අපි අමතක කරනවා අපිට අයිති අර මම කිව්වා වගේ විශාල මුහුදු අපසරියක් ඇත්තට මේක ස්ටැටිස්ටික්ස් විදියට ගත්තොත් 8 ගුණයක්. එතකොට අපි ගත්තොත් මේ 65600 කියන වර්ගඵලයත් එක්ක තව 8 ගුණයක් එක්ක ආසන්න වශයෙන් 9ක්. එතකොට එකතු වෙලා අපිට වර්ග කිලෝමීටර් 6 ලක්ෂයක් වගේ ප්‍රමාණයක්. අපි මේක කතා කරන්නේ අර මම කිව්වා වගේ අපි මුලින්ම හිතන්න ඕන අපි ලෝකේ විශ්වයේ විසින් ශ්‍රී ලංකාවට ලබා දීලා තියෙන ප්‍රධානතම වැදගත්ම දායාදේ මම පුජ්‍යලිකව කියනවා විශ්වාස කරනවා මේ මහා මේ සම්පත් ආකාරයකින් යුක්ත මහා විභවයකින් යුක්ත සමුද්‍රය එක්ක මේ වගේ විශාල සමුද්‍රයකින් වට කරලා තමයි මේ මුතු ඇටේ අපිට ලබලා දීලා තියෙන්නේ. එතකොට අපිට ලෝක ගෝලය ඇතුලේ මේ විශ්වයේ මේ එර්ත් එක කියන මේ පෘථිවි තලය ඇතුලේ ශ්‍රී ලංකාව ගැන මේ පුංචි තිතක් නෙමෙයි. එතකොට අර මං කිව්වා වගේ අර වර්ග කිලෝමීටර ලක්ෂ 6ක් කිලෝමීටර් 6 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකින් වපසරියක් ශ්‍රී ලංකාව කියලා අපි හිතන්න ඕනේ. අන්න එහෙම හිතපුවාම අපිට පුළුවන් වෙනවා මේ සියලු සමාජීය ආර්ථික දේශපාලනික මේ සියලු දේවල් වලට අපිට විසඳුම් හොයාගෙන යන්න වෙන්නේ මෙන්න මේ වපසරියත් එක්ක. ඒ අනුව ගත්තාම ඔබතුමා කිව්වා වගේ ඇත්තටම මම වැඩ කරන ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම සමුද්‍රය ගැන. එතකොට අපේ එහිලා අපේ මෙහෙවර ගත්තොත් එහෙම ඒ අංශේ විවිධ ශේෂ්ත්‍රයන් අතික්‍රමණය කරන්න එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයන් ස්පර්ශ කරන්න මානව සම්පත් ලබා දීම තමයි අපි විශාල ප්‍රධාන වශයෙන්ම කරන්නේ. ඉතින් එහිලා අපි ඇත්තටම මූලික වශයෙන් සාගර විශ්වවිද්‍යාලයේ අපි ළමයෙක් ඉස්සෙල්ලාම එනකොට මම විශේෂයෙන් මගේ දේශනාවක් කියන එකක් තමයි අපි හරි පුංචි හැබැයි අපි හරි ලොකුයි කියලා. අපි හරි පුංචි කියනවා අපිට තියෙන සම්පත් ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ වශයෙන් ගත්ත භෞතික සම්පත් මානව සම්පත් අපේ වපසරිය පොඩි. හැබැයි අපි හිතන්නේ හැම වෙලාවකම අපි මුහුදත් එක්කයි ගනුදෙනු කරන්න හිතන්නේ. අපි ඔබව මෙහෙවන්නේ අපේ දරුවන්ට අපි කියන්නේ. අපි ඔබ මෙහෙවන්නේ මේ සමුද්‍රය අපිට ලැබිලා තියෙන මේ මහා ආකාරයේ අතික්‍රමණය කරලා විශ්වයේ මේ ලෝකයේ දකින්න ලෝකයේ එක්ක ගනුදෙනු කරන පිරිසක් බවට පත් වෙනවා. එතකොට ඔබ හිතන්න ඕනේ අසීමිත සයුරත් එක්ක. එතකොට අපි ලොකුයි ඇත්තටම. ඉතින් අන්න එහෙම ගත්තාම අර කිව්වා වගේ පළවෙනියටම අපේ ආකල්පයෙන්ම පුංචි දරුවගෙන් ඉඳන් දෙන්න ඕනේ අපි අන්න අර වගේ වර්ගඵලයකට ශේෂ්ත්‍ර භූමියකට උරුමකම් කියන જાතියක්. එහෙමනම් අපිට තියෙන ඒකේ තියෙන සම්පත් අසීමිතයි. හරි. එහෙම ගත්තාම විශේෂයෙන්ම දැන් ඔබතුමාර ඇහුවා වගේ අපිට තියෙන පොටෙන්ෂියල් අපිට තියෙන විභවය ගත්තොත් එහෙම මේ මුහුද එක්ක මේ අපි දීවර කර්මාන්තය ගැන කතා කරනවා, ඛනිජ සම්පත් ගැන කතා කරනවා, අතීතයේ ඉඳන් මුතු බෙල්ලන් මුතු ඒ මුහුදු පතුලේ තියෙන බොහොම වටිනා දේවල් ගැන කතා කරනවා. ඒවා තියෙන ඒ අතරේ මේ ජලජ මේ ජලජීවී වගාව කියන එක සුවිශේෂී තැනක් වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ වුණත් විශේෂයෙන්ම මේ ජලජීවී වගාවට විශේෂිත තැනක් ලැබිලා තියෙනවා. අපි අර මං කිව්වා වගේ අපිට දැන් මුහුදෙන් අයිති වෙලා තියෙනවනේ විශාල වපසරියක්. ශ්‍රී ලංකාව කියන්නේ අපි ඝර්ම කලාපීය රටක්. එහෙම ගත්තාම අපිට ඇති වෙලා තියෙන දේශගුණික තත්ත්ව ගත්තාම ඊ타ත්ම හිතකර එතකොට විශේෂ වාසියක් නේ. ඒක විශේෂ වාසිය. විශේෂ වාසියක් අපිට තියෙන. මොකද මම ඇත්තටම අපි පශ්චාත්තුපාදීලා අපි ඔය යුරෝප් වගේ රටවල යනකොට අපි දැක්ක හරියම සීමිත ප්‍රමාණයක් තමයි මේ මුහුදු පැලෑටි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒ කියන්නේ අර මොකද්ද අපි ඩයිවර්සිටි එක කියන්නේ මේගොල්ලන් විවිධත්වය. හරිම අඩුයි. එතකොට අපිට තියෙනවා අපේ මේ රටේ අපි දැන් උතුරු ප්‍රදේශයේ ගත්තොත් ඒ ප්‍රදේශයේ වැවෙන මේ මුහුදු පැලෑටි වගේ නෙමෙයි අපිට දකුණු ප්‍රදේශයට යනකොට තව විශාල විවිධත්වයකින් යුක්ත. එහෙම ගත්තාම අපේ මේ රට වටේම අපිට හරිය විවිධත්වයකින් යුක්ත විශාල මුහුදු පැලෑටි මම මේ කතා කරන්නේ ප්‍රමාණයක් තියෙනවා. ඒව විතරක් නෙමෙයි අත මත්ස්‍ය සම්පත ගත්තත් විසුතුරු මත්ස්‍ය වගාව ගත්තත් එහෙමයි. එතකොට අපිට මෙන්න මේ විශේෂිත වාසියත් එක්ක ඕනම මොහොතක අපිට හැකියාව තියෙන මේ ස්වභාවික පරිසරයේ තියෙන සම්පත විතරක් ප්‍රයෝජනෙට ගනිමින් අර ඔබතුමා කියවා වගේ දැන් අපි මේක නෙලාගෙන ගිහිල්ලා දැන් අපි අර සංකල්පයක් විදිහට කියන ඕවර් එක්ස්ප්ලොයිටේෂන්. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අපි සූරා අරගෙන දැන් අපේ සම්පත් ക്ഷീණ වෙලා යනවා. අන්න ඒකට ප්‍රධානම විසඳුමක් තමයි මේ ජලජීව වගාවෙන් කරන්නේ. එහෙම මත්ස්‍යයින් ඒ වගේම මේ පැලෑටි මේව අපි වගා කිරීම නැවත වගා කිරීම මගින් අර ക്ഷീණ වෙලා යන සම්පත නැවත උත්පාදනයක් කිරීම අපිට කරන්න පුළුවන්. නරඹන්න පිවිසෙන්න මාවත YouTube පිටුවට